මේක ඔගොල්ලෝ අහන්න ඕනි කතාවක්. අපේ පවුලේ කොල්ලම 3 දෙනෙක්. මායි අයියයි මල්ලි. පුංචි කාලේ අපි ජීවත් වුණේ අපේ අම්මලා ලෑන්ඩ් සේල් එකකින් ඉඩමක් අරගෙන අමාරුවෙන් හදාගත්තු ගේක. අපිට ජීවිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඔය අමාරුවෙන් හදාගත්තු ගෙදරටයි ඒ ආවට තව තියෙන ගෙවල් 10කරයි නඩුවක් වැටිලා තිබුණා. අපිට ওই ගේ අරුණකොට ෆුඩ් සයිකලයක්වත් තිබුණේ නැහැ. අපි මුළු ජීවිත කාලෙම බයෙන් තමයි ජීවත් වුණේ ඔය නඩුව නිසා අපිට ගෙදර නැති වෙලා අපිට ওই ගෙදරින් යන්න වෙයි කියලා. අපේ තාත්තයි ওই නඩුව වැටිච්ච ගමේ අනිත් මිනිස්සුයි හැම මාසික සැරයක්ම උසාවියට ගියා මේ නඩුව වෙනුවෙන්. අපි 3 දෙනාටම ජීවිතේ ඉගෙන ගන්නව ඇරුණකොට ගොඩ එන්න වෙන ක්‍රමයක් තිබුණෙම නැහැ. මේ උසාවි ප්‍රශ්නේ නිසාම අපේ අම්මට ඕනුනේ කවදාවරි දවසක අපේ මල්ලිව ලෝය කෙනෙක් කරන්න. මල්ලි පොඩි කාලේ ඉඳලම දක්ෂයෙක්. හැමදාම පන්තියේ පළවෙනියා. ඒක නිසා අපිටත් තුමනාව තිබ්බේ කවදාවරි දවසක අපේ මල්ලි ලෝය කෙනෙක් වෙනව දකින්න. කොරේ පිටට මරේ කියලා මට වයස අවුරුදු 19 විතර වෙද්දී අපේ තාත්තා රස්සාව නැති වුණා. එතකොට අපේ මල්ලි A level කරනවා. මම A level කළා රිසර්ච් වෙනකන් ගෙදර ඉන්නවා. අපේ අයියා A level කළා පත්තරේ තියෙන හැම ජොබ් එකකටම CV යවන කාලේ. අපේ තාත්තට ජොබ් එක නැති වෙලා ගෙදර ආපු වෙලාවේ මම තමයි මුලින්ම එළියට බැස්සේ රස්සාවක් කරන්න. ඒ වෙලාවේ අයියා ඇප්ලයි කරලා තිබ්බ රස්සාවකට ගල්කිස්ස හෝටලේ අයියා බෑ කියපු නිසා අයියාගේ නමින් මම ගියා. මට ඕනුනේ රටකට යන්නයි කවදා හරි අමාරුවෙන් උගන්නලා අපේ මල්ලිව ලෝය කෙනෙක් කරන්නයි. අපේ මල්ලි A level වලට A3ක් අරගෙන පළවෙනි කෝල් එක දුන්නේ මට. ඒක මට අද වගේ මතකයි. අපේ මල්ලි වැඩිදුර අධ්‍යාපනය කරලා ඉවර වෙනකල් මං හරකෙක් වගේ වැඩ කරා. මං කවදාවත් මං ගැන හිතුවේ නෑ. මගේ ජීවිතේ ලොකු කැපකිරීමක් මං එයා වෙනුවෙන් කරා. ඔයගොල්ලෝ දන්නවද අපේ මල්ලි ඉගෙනගෙන ලෝය කෙනෙක් වෙලා අපේ අම්මගේ ඉඩමයි ඒ ගමේ මිනිස්සු අනිත් ඉඩම් ටිකයි බේරලා දුන්නා. ඒ නඩුව අවුරුදු 25ක් විතර ගියා. මගේ ජීවිතේ වීරයා තමයි අපේ මල්ලි. අපි එයාට ආදරයට කිව්වේ බබා කියලා. මගේ ළමයි එයාට කියන්නේ බබා බාප්පා කියලා. අදටත් එයා මට දවසට කෝල් 20ක් විතර දෙනවා. අඩුම ගානේ එක පාරක් හරි දවසට එනවා මාව බලලා යන්න. එහෙම සහෝදරයෙක් තමයි එයා. මේ ඉන්නේ ඒ බබා. රටම දන්න දක්ෂ නීතිඥයෙක් එරන්ද වැලියන්ගේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් මේකේ තියෙනවා දැනට අවුරුදු 6කට ඉස්සෙල්ලා කරපු තවත් වීඩියෝ එකක්. ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒක තියෙනවා මේකේ link එකේ. ඔයගොල්ලන්ටත් මේ වගේ සහෝදරයෝ හරි සහෝදරියෝ හරි ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ව මෙන්ෂන් කරලා දාන්න මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට ලයික් එකක්. Thank you.